ඔන්න ඉතින් වෙනද වගේම අලුත්ම වීඩියෝ එකට හැමෝම සාදරයෙන් පිළිගන්න. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ OB49 අප්ඩේට් එකේ එන ඇඩ්වාන්ස් සර්වර් එක ගැන. ඉතින් මේ වෙද්දි ඇඩ්වාන්ස් සර්වර් එකේ APK එක ඩවුන්ලෝඩ් කරලා අපිට APK එකෙන් මෙන්න මේ ඇඩ්වාන්ස් සර්වර් එකට ලොග් වෙලා ඇඩ්වාන්ස් සර්වර් එකේ තියෙන දේවල් බලන්න පුළුවන්. ඉතින් මේක හැමෝටම බෑ, මං හේතුව කියන්නම් වීඩියෝ එක අවසානයේදී. ඒ හින්දා අනිවාර්යයෙන්ම ඔයාලා වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා මතක් කරනවා. හරි, අපි මුලින්ම මෙන්න මේ account එක හදාගන්න හැටි බලමු. ඉතින් ඔයාලට මුලින්ම මේ Free Fire Advanced Server එකක් හදද්දී Free Fire Advanced Server කියලා Google එකේ search කරන්න ඕන. search කරලා ඔයාලා Advanced Server එකට ඔයාලගේ Free Fire account එකකින් log වෙන්න ඕන. log වෙලා ඔයාලට code එකක් මුලින්ම එනවා. ඒ කියන්නේ key එකක් එනවා. ඒ key එක මුලින්ම ඔයාලා save කරලා තියාගන්න. එතනින් පස්සේ විස්තර ටික මම log වෙලා ඉවරලා කියලා දෙන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට guest කියලා පෙන්නනවා. ඉතින් මේ APK එක install කරලා අපි ආවට පස්සේ තමයි මේ විදිහට පෙන්නන්නේ. දැන් අපිට මෙන්න මේ විදිහට කෙලී පෙන්වති වෙල්කම් කියලා අපි මෙන්න මේ විදිහට පිළිගන්නවා. ඊට පස්සේ අපි මුලින්ම මෙන්න මෙතනින් දෙන්න ඕන ඔයාලගේ නම. ඉතින් මම මේ විදිහට ghost 300යි k කියලා මේ විදිහට දෙනවා. ඊට පස්සේ let's go කියන එක දෙනවා. හරි, මේ විදිහට මේ කට්ටිය කියනවා මේක තියෙනවා කියලා මෙතන. හරි, අපි ආයෙමත් මෙතනින් අපි දාමු මෙතනින් k අකුරක් දාලා මෙන්න මේ විදිහට let's go කියන එක දෙමු. හරි, ඔන්න ඉතින් අපි advanced server එකේ account එක create කරගන්න යන්නේ. ඉතින් ඊට කලින් ඔයාලා මෙන්න මේ වගේ තුනක් එනවා. ඉතින් මෙතනින් ඔයාලා කැමති එකක් select කරගන්න. මම මේක මෙතනින් select කරලා start කියන එක දෙනවා. හරි, start කියන එක දීලා ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් ඊළඟට ඔයාලගේ key එකක් එනවා. ඉතින් මම අර මුලින් ඔයාලට කිව්වා මතක ඇති key එක copy කරලා තියාගන්න කියලා. ඉතින් අන්නේ key එක මෙතනින් ඔයාලා paste කරන්න ඕනේ. ඉතින් මේ විදිහට ඉස්සෙල්ලම මම copy කරගත්ත key එක. ඉතින් මම ඒ key එක මෙතනින් දෙනවා. ඉතින් මේ එක key එකක් එක්කෙනෙක්ට පමණයි වැඩ. එහෙම දාලා එක්කෙනාගේම key එක use කරන්න එපා. ඔයාලා අනිවාර්යෙන්ම Gmail එකෙන් හෝ FB එකෙන් log වෙලා ඔයාලගේ key එක ලබා ගන්න. හරි, මම මෙතනින් okay කියන එක දෙනවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් account එක success වෙලා තියෙනවා. දැන් මම මේ විදිහට tap to begin කියන එක දීලා මෙන්න මේ advanced server එකට log වෙනවා. හරි, ඒ වගේම තමයි ඔයාලට මම කිව්වා මුලින්ම advanced server එකේ APK එක ඔයාලට download කරගන්න බැරි හේතුව. ඉතින් ඔයාලට මේ APK එක download කරන්න පුළුවන් හරියටම කවද්ද? හරියටම ඔයාලට මැයි මාසේ 6 වෙනිදා APK එක download කරගන්න පුළුවන්. හරි, ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ඔයාලට මේ වගේ අලුත් වීඩියෝ අලුත් දේවල් මේ channel එකෙන් අරගෙන එන මෙහෙන්ද අනිවාර්යයෙන්ම ඔයාලා මේ channel එක sub කරලා bell එකත් all කරලාම තියාගන්න. ඔයාලට මේ channel එකෙන් ගොඩක් දේවල් බලා ගන්න පුළුවන් ඉදිරියට. ඒ වගේම තමයි එක වීඩියෝ එකක් දැම්ම මම මීට දවසකට කලින්. ඉතින් ඒ වීඩියෝ එකේ ගොඩ දෙනෙක් බලලා තිබ්බා. ඒ වගේම තමයි සබ් කරලා එහෙම සෙට්ලා ඉන්නවා ගොඩ දෙනෙක්. ඉතින් ඒ channel එකේ මං හිතන්නේ එක වීඩියෝ එකෙන් සබ්ලා 1000කටත් වඩා කට්ටිය සබ් කරලා තිබ්බා. ඉතින් ඒ වගේම සබ්ලා 5000 වගේ වැදුනාම 5000යිද 10000යිද මං පුළුවන් විදිහට give away වලට දෙන්නම්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන්ම ඔයාලා ඉදිරියට සෙට් වෙලා ඉන්න කියලා මතක් කරනවා. හරි, මේ විදිහට අපිට ගේම් එක බලා ගන්නවා. ඉතින් මම මේකේ මියුසික් එක පොඩ්ඩක් අඩු කරන්නම්. මේ හරි, දැන් අපිට බලා ගන්න ඇඩ්වාන්ස් සර්වර් එක. ඉතින් මේකේ අපිට මේල් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට කාඩ් කීපයක් ඒ වගේම තමයි මේ විදිහට XP කීපයක් හම්බෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම මේකතන මේ ටික ක්ලේම් කරගන්නවා මේ විදිහට. හරි, මෙතනින් ඒ ටික ක්ලේම් කරලා අපි මේ ටික හරි. දැන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මගේ level එක up වෙලා තියෙනවා. level 16ට වෙලා 16 වෙලා තියෙනවා. ඉතින් ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට event වලට ආවට පස්සේ diamond මේ විදිහට nominate claim කරගන්න පුළුවන් advanced server එකේ. ඉතින් advanced server එකේ තියෙන එක වාසියක් තමයි මෙන්න මේ වගේ diamond අරගෙන අපිට පරණ දේවල් advanced server එකට ගන්න පුළුවන්. ඉතින් emote එහෙම වලට match play කරද්දිත් පුළුවන් දාන්න. ඉතින් මම මේ විදිහට මේ ටික claim කරනවා. හරි, ඉතින් ඕ ටික තමයි අපිට claim කරන්න තියෙන diamond 2300ක් ඔන්න claim කරගත්තා. ඉතින් ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම ආයෙමත් මතක් කරනවා වීඩියෝ එක like එකක් දාලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න පුළුවන් තරම් share කරන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ emote එක අයින නිකන් cam එකක් වගේ එකක් තියෙනවා. ඉතින් මේක අලුත්ම update එකෙන් එන්න තියෙන එකක්. මෙන්න මේ විදිහට අපිට group photo ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපේ group එකේ මේ single එහෙම නැත්නම් duo දාලා මේම එහෙම නැත්නම් 3 දෙනෙක් එහෙම නැත්නම් squad එකක් මේ විදිහට ඔයාලගේ team එකට අරගෙන එක එක විදිහට ඉන්න selfie එහෙම නැත්නම් ඔයාලට photo ගහන්න ඔන්න අලුත්ම අප්ඩේට් එකෙන් chance එකක් තියෙනවා. ඉතින් ඒක සුපිරියක් මං හිතන්නේ TikTok එකේ එහෙම ගොඩක්ම මේ ගැන යයි. ඉතින් මේවා දායි හදලා ඉතින් මේ විදිහට දෙන්නෙක් ඉන්න ෆොටෝ එකක් අපිට මෙතනින් ගහලා ඒක පුළුවන් අර දන්නවා කට්ටිය විදිහට ලස්සනට එඩිට් කරලා ඒවා හදලා දායි කට්ටියම. හරි, ඉතින් ඒ අප්ඩේට් එකෙන් පස්සේ ඒකක් දෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතනින් අපිට බලා ගන්න පුළුවන් zoom කරන්න, ඒ වගේම zoom out කරන්න පුළුවන්. ඒ සිස්ටම් එක මේ හරියම දාලා තියෙනවා. නිකන් cam එකක් වගේම තමයි. ඒ වගේම setting වලට ආවට පස්සේ template කියලා තියෙනවා. මේ විදිහට hide කරනවා නම් ඔයාලට මේ name එක hide කරන්න
ගන්නත් පුළුවන්. ඉතින් සුපිරියටම අලුත්ම අප්ඩේට් එකෙන් බලා ගන්න පුළුවන් අලුතෙන්ම එන දේවල්. හරි ඒ වගේම තමයි ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් විශේෂයෙන්ම මෙන්න මේ විදිහට කැරක්ටර් ලිස්ට් එකට ආවට පස්සේ අපිට මෙතනින් අලුතෙන්ම අඩු වැඩි වෙන කියන්නේ අප් ඩවුන් වෙන දේවල් බලා ගන්නවා. ඉතින් මේ ලූනා කියන කැරක්ටර් එකේ මෙන්න මේ විදිහට ඇබිලිටි ඩවුන් කරලා තියෙන ඔයාලට බලා ගන්නවා. ඒ කියන්නේ මේ අයිනින් සාමාන්‍යයෙන් අර පහළට රතු ඊතලයක් තියෙන්නේ ඒක අඩු කරනවා. ඒ වගේම තමයි අනිත් ඒවා මේ විදිහට බලා ගන්න පුළුවන්. මේක අප් කරනවා. මෙන්න මේ කැරක්ටර් එකේ මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ග්ලූ වෝල් මෙන්න මේක දෙකක් කරනවා කියලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට මේකත් අප් කරනවා. මේකෙත් බලා ගන්න පුළුවන් වන්න ඒ කියන්නේ යූස් කරන්න පුළුවන් එක දෙකක් කරනවා කියලා තියෙනවා මෙතනින්. ඊට පස්සේ මේ කැරක්ටර් පහළට ආවට පස්සේ බලා ගන්නම් තව මෙන්න මෙයාගේ ස්කිල් එකේ අපිට බලා ගන්න පුළුවන්. ඒකෙත් මං හිතන්නේ මෙතන 20 තිබ්බ එක 15 කරලා HP බූස්ට් එක 45 කරලා තියෙනවා. ඒ වගේම තමයි ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් තව පහළට ආවට පස්සේ මෙයාගේ මේ මොකෝ කැරක්ටර් එකේ මෙන්න මේ විදිහට අඩු කරලා තියෙනවා. ඉතින් ඕ වගේ වෙනස්කම් ගොඩක් තියෙනවා. අලුත් එකෙන් කැරක්ටර් ස්කිල් අඩු වැඩි වෙනවා. ඒ වගේම තමයි අපිට ඉදිරියේදී බලන්න පුළුවන් ගන්න ස්කින් වල මොනවද වෙනස් වෙන්නේ ඒවත්. ඒ වගේම තමයි අපිට සෙටින් වලට ආවට පස්සේ බලා ගන්න පුළුවන් සෙටින් වලට අංග විශේෂ දෙයක් නෑ. ඉතින් ඊට පස්සේ අපිට මේ විදිහට එතන විශේෂ දෙයක් නෑ. ඒ වගේම තමයි අපි කස්ටම් එකක් ගිහිල්ලා බලමු කස්ටම් එක මොනවද තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට ක්‍රියේට් කන්ටෙන්ට් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් කස්ටම් එකේ. ඉතින් මෙන්න මේ විදිහට රවුන්ඩ් ගාන හොට් කියලා දාලා මෙතන රවුන්ඩ් ගාන වෙනසක් කරලා තියෙනවා කියලා මේ කට්ටිය කියලා තියෙනවා. ඉතින් ඒක අලුතෙන්ම තියෙන එකක්. ඒ වගේම තමයි ඊළඟට මෙන්න මේ විදිහට ඇමෝ ලිමිට් කියන එක මෙතනින් හොට් කියලා දාලා ඒකෙත් මොකක් හරි වෙනසක් ඇති. ඒ වගේම තමයි ඊළඟට ඔය වගේ වෙනස්කම් ටිකක් මෙතනින් දාලා තිනවා. ඊට පස්සේ මේවා ගැන එහෙම කිසි වෙනසක් නැහැ. හරි ඉතින් ඕ ටික තමයි එතනක් තියෙන්නේ වෙනස්කම්. මේ වගේම ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මැප් වලට ආවට පස්සේ මෙතන ඔෆිෂියල් මොඩ් කියලා වෙනවම තියෙනවා. ඊට පස්සේ කාෆ්ලෑන්ඩ් කියලා වෙනවම තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන මැච් එකේ මේ මැප් එහෙම පෙන්නලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙනවම. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට ඇඩ්වාන්ස් සර්වර් එකේ මේ දේවල් බලා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේක ගත්තොත් ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සර්වර් එකේ තියෙන වාසි ගත්තොත් ඉතින් මේ විදිහට ඇඩ්වාන්ස් සර්වර් එකේ මෙන්න මේ තියෙන දේවල් අපිට ගන්න පුළුවන්. ඉතින් මෙතනින් අපිට අවශ්‍ය දේවල් මේ විදිහට ලබා ගන්න පුළුවන්. හරි ඉතින් ඔය කට්ටිය කැමතිනම් ඉතින් මේ නොමිලේ හම්බෙන ඩයමන්ඩ් වලින් මේ වගේ දේවල් අරගෙන ඔයාලා හොඳ කිට් එකක් දාගෙන ඔයාලට පුළුවන් මැච් වල ප්ලේ කරන්න. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සන කිට් එකක් හදා ගන්න පුළුවන් මේ වගේ දේවල් දාලා. ඉතින් පරණ ප්ලේයර්ස්ලා මේ ළඟ මේවා නම් ඇති. ඒකට අලුත් අය ළඟ නම් මේවා නැහැ නේ. හින්දා යාලට මේක වාසියක් කරන ඇඩ්වාන්ස් සර්වර් එක. හැබැයි ඔයාලට පුළුවන් ඇඩ්වාන්ස් සර්වර් එකට ලොග් වෙන්න මං කියපු දවසේ කියන්නේ මැයි මාසේ 6 වෙනිදා මේ ඔයාලට එකමාරෙන් පස්සේ වගේ කියන්නේ දවල් 1:00මාරෙන් පස්සේ වගේ ඔයාලට පුළුවන් ගේම් එකට ලොග් වෙලා මැච් එකම ප්ලේ කරන්න. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට රිමෝට් කීපයකුත් තියෙනවා. ඉතින් මේවත් ගන්න පුළුවන් ඇඩ්වාන්ස් සර්වර් එකේ. හරි ඉතින් ඔය වගේ දේවල් අරගෙන ඔයාලට ඉතින් මැච් ප්ලේ කරන්න පුළුවන්. මැච් වල මේවා දාන්න පුළුවන්. ඉතින් ඔය වගේ වාසි තමයි තියෙන ඇඩ්වාන්ස් සර්වර් එකේ. ඊට පස්සේ අපි මෙතනට ආවට පස්සේ ඇනිමේෂන් කීපයක් තියෙනවා. ඉතින් මේවත් පරණ ඇනිමේෂන් හැමදාම දෙනවා දෙනේවම් වගේ දෙන්නේ. ඔන්න ඉතින් ඒකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඔය වගේ අයිටම් ටික ගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි වාසියකට තියෙන්නේ. ඒ වගේම ගන් බොක්ස් එකමත් ඔයාලට ඕපන් කරන්න පුළුවන් මේ විදිහට. ගන් එකක් එහෙම ගන්නත් පුළුවන්. ඔන්න බොක්ස් එහෙම ඕපන් කරන්න කැමති ඉන්නවා නම් ඒවත් ඔයාලට ඕපන් කරන්න පුළුවන්. හරි ඔන්න ඔය වගේ දේවල් තමයි ඔයාලට ගන්න පුළුවන්. අනිවාර්යෙන්ම ඔයාලා ගේමින් ගෝස්ට් ලයිට් channel එක අනිවාර්යෙන්ම සබ් කරලා බෙල් එකත් ඕල් කරලාම තියාගන්න. ඔයාලට ගොඩක් දේවල් මේ channel එකෙන් ඉදිරියට බලා ගන්න පුළුවන්. හරි ඒ ටික හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේකේ වැඩ වෙන්නේ. ඒ වගේම අපිට ප්‍රොෆයිල් එකට ආවට පස්සේ එතන වෙනස්කම් වෙලා නැහැ. කිසිම වෙනසක් වෙලා නැහැ. ඉතින් අප්ඩේට් එකෙන් පස්සේ මොනවා වෙයිද දන්නේ නැහැ. ඊට පස්සේ අපිට බලන්න තියෙන්නේ මැච් වලට ගිහිල්ලා. ඉතින් මෙතනින් අපිට ඔෆිෂියල් මැච් තියෙනවා. ඉතින් මෙතනින් මැච් ප්ලේ කරලා අපිට පුළුවන් මේ මැච් එකේ තියෙන වෙනස්කම් අරවා මේවා බලන්න. ඉතින් ඒකනත් මම වීඩියෝ අරගෙන එන්නම් ඉදිරියේදී. ඉතින් ඒ හින්දා දැන් ඔයාලා මේ දේවල් ගන්න රෙඩි වෙන්න කියලා මතක් කරනවා. ඒ වගේම අපිට මෙතනින් අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු පොඩ්ඩක් මේ ගිල්ඩ් එක. ගිල්ඩ් එකේ බලමු ජොයින් වෙමු ගිල්ඩ් එක කරත්. ඊට පස්සේ අපිට මේ රෑන්ක් එකත් පොඩ්ඩක් බලන්න ඕන. රෑන්ක් එකෙත් අපි බලන්න ඕන චුට්ටක් රෑන්ක් එකේ මොනවද වෙනස් වෙලා තියෙන්නේ කියලා. හරි ඊට පස්සේ මෙතනින් ගිල්ඩ් එකේ නම් එහෙම ලොකුවට වෙනසක් වෙලා නැහැ. අර ටිකම තමයි තියෙන්නේ.
මේ වගේ අලුත් අප්ඩේට් එකකින් පස්සේ එක එක ඒවායි ඉතින් ඒවත් බලන්න පුළුවන්. හරි කොහොම හරි ඇඩ්වාන්ස් සර්වර් එකේ ඕ විශේෂතා තමයි තියෙන්නේ. ඉතින් පොඩි දේවල් ගැන කිව්වා. ඒ වගේම ඔයාලට ඩයමන්ඩ් නොමිලේ ගන්න කැමති නම් අනිවාර්යෙන්ම මේ channel එකේ දාලා තියෙන මේ වීඩියෝ එක බලලා 6 වෙනිදා ඔයාලා log වෙන්න අනිවාර්යෙන්ම 6 වෙනිදා log වෙලා ඔයාලටත් පුළුවන් ඩයමන්ඩ් මේ claim කරගන්න. හරි එහෙනම් ඉතින් අද වීඩියෝ එක end කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. channel එක ඔයාලා අනිවාර්යෙන්ම sub කරලා bell එක all කරලාම තියාගන්න. ඒ වගේම වීඩියෝ එකට like එකක් දාන්න අනිවාර්යෙන් වීඩියෝ එක share කරන්න කියලා මතක් කරන ගමන් අද වීඩියෝ එක end කරනවා. කට්ටියම පරිස්සම් වෙන්න කට්ටියටම ජය වේවා.